දුකයි. ඒක ඉතින් ආයෙනෝ කියන්නේ. 10,000ක් අපි කොහරි ඉනිමු. ඔව්. මට යන්න බෑ. ඔව්. මට ගැලවෙන්න ඕනේ. නමුත් මට අත බලන්න. අපරාධේ මගේ අම්මගේ තාත්තේ ඉන්න තිබ්බේ. අමසත් ඉන්න තිබුණේ. මේ මොහොත දකින්නනේ. මද්ද බොන්න පටන් ගන්නවා 17. දැන් අද දවස් 10කින් ඇවිදින් දැන් සුවේ ගැන ආයි කියමු. ඒ කියන්නේ ડોක්ටර් කාලයක් ලොකු බරක් කරේ තියාගෙන ගිහිල්ලා දැන් ඒකේ බර දැනෙන්නේ නැහැ. බරක් කියලා දෙයක් දැනෙන්නේ නැහැ. දැන් අර හරි මාර සහැල්ලුවක් තියෙන්නේ. අක්කරමයට මොන ටිකක් මොන එළිය දකින්න ආසයි මම. මාර සහැල්ලුව කියන්නේ අර නිකම් ඒක කියවුවොතින් අර මේ ඇඟ ඇතුලෙන් නිකන් හොලකක් යනවා වගේ. ඒ වගේ අර සීල් සොලකක් ඇතුලෙන් යනවා. ඔව් නිකන් කඩදාසි කොලයක් වගේ මට මාව තිරින් දැන් මම කඩදාසි කොලයක්. පා වෙනවා වගේ. කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔළුවේ බරක් නැහැ. අර ප්‍රශ්නේ නැත්තම් මම හැමදාම උදේ නැගිටින්නේ. දැන් කොහොමද හොයාගන්න. ඔව් මොනවද හොයාගන්න. මොකද කරන්නේ මම? සල්ලි හොයාගන්නේ කොහොමද? සල්ලි හොයාගන්නේ කොහොමද? අර ගාව තියෙයිද? තියෙයිද? ඉල්ල ගන්න පුළුවන් වෙයිද? අක්කට ආයෙ බෝලේ බසන්න පුළුවන් වෙයිද? නැත්තම් දැන් වල අස්ති අදින්න වේද? පැය ගානක් ඉන්න වේද? නින්දට යනකොටත් සූස්තියෙන් ගියාට උදේ අරක ඔළුවේ තියාගෙන තමයි නිදා ගන්න වෙන්නේ. ඔව් දැන් රාට නිදාගත්තත් උදේට දැන් කල්පනා කරන උදේට උදේම නැගිටිනවා. වැඩි නිදා ගන්න නැහැ. කොහමද උදේම නැගිටිනවා? ටක් ගාලා ආවල් තැන්ට ගිහිල්ලා එන්න ඕනේ උදේම කියන පරමාර්ථයෙන් තමයි නිදා ගන්න. වෙන දෙයක් ඔළුවේ වැඩ කරන්නේ. 24 වැඩ කරන්න ඕක විතර. අරක තමයි. දැන් උදේ ගහුවාම ආපහු ටිකකින් කල්පනා වෙනවා දැන් නම් බහැගෙන වගේ ඉන්නේ. එහෙම කියන අර ඒ කියන්නේ අර අපි දාගත්තට ඒක අපෙන් අර ඔක පැයිසතුම තියෙන්නේ නැහැ නේද? උපරිම ඒ වෙලාවට නම් හරියට. උපරිම පැය දෙකයි. පැය දෙකයි. පැය දෙක කිට් වෙනකොට හිතෙනවා දැන් මොකද දැන් නැගටිල්ල වෙනවනේ. දැන් මොකද ගන්න? දැන් ආපහු දැන් කොහෙන්ද ආපහු 1000ක් ගන්න. ආපහු කොහෙන්ද තව උපපා. කාගෙන්ද ඉල්ලන්නේ? ඔව් කාගෙන්ද ඉල්ලන්නේ? කොහොමද කැලලක් ගන්න? කොහොමද කැලලක් ගන්න? දැන් මොනවද තව අරන් යන්න තියෙන්නේ? මොනවද උස්සන් යන්න තියෙන්නේ ගෙදර? උස්සන් යන්න තියෙන්නේ. ඔව් ගෙදර මිනිස්සුන්ට ඕක පේන්න අරන් යන්නත් බෑ. බෑනේ. ඔව් දැන් හොරෙන් ගන්නත් ඕන. මේ මිනිස්සුත් එක්ක රණ්ඩු කරන්නත් රණ්ඩු ඔව් මොන හරි වුණාම ඉන්නේ ආයේ මේ මිනිස්සු විතරයි ඉන්නේ. මොකද අක්කා විතරයි ඉන්නේ. අක්කා විතරනේ ඉන්නේ. ඔව් තාත්තා තසිනීපේ. එයාට ටෙන්ෂන් එකක් දෙන්නත් දෙන්නත් බෑ. එයා ඇඳී නම් ඒව කල්පනා කරන්න. ඔව්. අර ෆික් එකස් ඒවත් දැනෙනවනේ. ඔක්කොම දැනෙනවා. ඔක්කොම දැනෙනවා. මොනවාද මේ කියන්නේ මත්ද්‍රව්‍ය කොහොම මං මේව කරත් මගේ එක තිබ්බේ තාත්තා. මොකද තාත්තා බලාගත්තේ මම. ඒ කියන්නේ අක්කා වගකීමක් දීලා ගියා මට. මං ඔය දෙන්න බලා ගන්නවා. ඔයා තාත්තා බලලා දෙන්න. ඉතින් මොන දේ කරත් මම හැමතිස්සෙම හිතා හිටියේ මම මේක ගහලා කෙලින් හිටියොත් තමයි මට තාත්තා බලා ගන්න බව. හැබැයි බඩු බහිනකොට සල්ලි හොයා ගන්න ඕන. ඊළඟ සල්ලි හොයා ගන්න. අර එතකොට දුවන හැමතැනම එතකොට ටික එතකොට තාත්තා බලා ගන්න කතාව නේ. එතකොට අමතක වෙලා. ඒ තාත්තා කෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. එතකොට අමතක වෙලා ටක් ගාලා යාගේ කැන්ඩීම ටික තියෙනවා ටක් ගාලා ඒ වෙලාවට දුන්නා. එතකොට පැය දෙක ටයිම් එකක් තියෙනවා මට. ඒ පැය දෙක ඇතුළතින් සල්ලි හොයා ගන්නත් ඕන. ඔව් කාවරි තින් ඉවල්ට උස්සන් ගිහිල්ලා හරි වැඩේ කර ගන්න. උගත් ටික කාව උගත් ටික කොණ්ඩ වැඩේ කර ගන්න. එවැනි ජීවිතයකින් අද ආවේ. ඉතින් මේ මොහොතේ ඉඳිතන නිදහස ගැන තමයි කිව්වේ. මම මෙහෙම ඔව් කියන්නේ. කියන්නේ දැන් වෙනදා එළිය වැටුනහම දැන් මේ දවස් 10කට පස්සේනේ මේ. දවස් 10කට පස්සේ. ඔව්. මේ දවස් 10ට කලින් ආ. උදේ එළිය වැටුනාට පස්සේ කල්පනා වෙන්නේ හරි. ගැහුවා. ඒත් සමහරවිට හිතෙනවා මදි වගේ තව ටිකක් කපනවා. සල්ලි තිබ්බනම් ඒ වෙලෙට. නමුත් අද උදේ ඊට පස්සාම හිතුනේ මම වෙලාවක් මැදි හිටියේ දවස් 10. මොකද දවස් 10 මොකද කිව්වේ? දවස් 10 මම වෙලාවක් මැදි හිටියේ. වෙලාවක්. අක්කර තුනක කුඹුරක මැද්දේ. මේ මට හිතුණා උදේ එළියට බහලා මුළු කුඹුරේ දුවන්න ඇති කියලා හිතනවා දුවන්න. මට එච්චරට ඒ කියන්නේ එච්චර සපීරිලා. දැක්කේ. ඇඟේ මුළු ඇඟේ මිහිරකට පිපිලා මට එච්චර මේ සතුටුයි. සතුටුයි මාව වෙවුලන්න ගත්ත එක පාටම. මට හිතාගන්න බැරුණා මේ මම මොකද්ද මේ මෙච්චර කාලයක් කරගෙන තිබ්බේ මේ
මොකද්ද මාර පවක් ගෙවලා තිබ්බේ කියලා අවුරුදු කීයක්ද? මම මද්දල බොන්න පටන් ගන්න අවුරුදු 17. බුදු ගහන්න නම් අවුරුදු 13. ඔක්කොම අවුරුදු 17. මම 2008 පටන් ගත්තා. දැන් වයස අවුරුදු 33 අවුරුදු 17ක් මද්දල වරන් තියෙනවා. ඒ අවුරුදු 17ක බර නිදහස් වීමේ වචන නිදහස් කරන දවස් 10කට පස්සේ මේ දැනෙන හාස්කම මේ දැනෙන විශ්මයජනක දෙය නේ. ඒක අනේ මන්ද මට අපරාධ මගේ අම්මයි තාත්තයි ඉඳිබ්බේ. අම්මසත් ඉන්න තිබුණේ මේ මොහොත දකින්නනේ. ඕ මේ මොනවා මේ මොහොත දකින්න. ඕ ඒගොල්ලෝ හා මරේ මීටරට බලාපොරොත්තු වෙන්නේ. කට්ටිය කියනවා එමයි 10000ක් අපි කොහේ හරි ගිහින් ඉමු. මට යන්න බෑ. මට ගැලවෙන්න ඕනේ. නමුත් මට බලන්න. මේ ගැලවීම තමයි ඒගොල්ලෝ හැමදාම බලාපොරොත්තු. අපේ තාත්තා ඉන්නවනේ. නෑ තාත්තා දැන් බලා ගන්නවා කිව්වා. තාත්තගේ තියෙන මාසේ තාත්තත් නෑ මේක දකින්න. මේ සුවේ දකින්න තාත්තයි අම්මයි දෙන්නම නෑ. ඒගොල්ලන් නිදහස් කරලා තමයි ඒගොල්ලන්ගේ මృగాල තමයි මෙයාව අපි නිදහස් කරගන්න කියලා. මට බෙහෙත්යක්වත් ගන්න කියන්නේ මං කාටවත් යකිරි දිගසකට හොදන්න දීලා නැහැ. මට යවන්න. ඒ නිසා මං හිතුවා හිටියා ගමන්නේ නැහැ. කවදාරි මේකින් උඩ මට කවදාරි අවස්ථාවක් ලැබෙයි කියලා. තාත්තා නැති වෙලා අදට මාසෙයි දවස් 4යි. මාසෙයි දවස් 4යි. නොවැම්බර් ගිය මාසෙ නම් 27 වෙනිදා තිබුණා. හැබැයි මේ වෙනකොට කොහේ හරි දැන් තාත්තයි අම්මයි දකින්න. අද මේ අක්කත් එක්ක එකතු වෙලා මාව හමු වෙලා මේ දවස් 10 මෙහෙම ඉන්න ජීවිතේ දකින්න. අද කුරුල්ලෙක් වගේ කුරුළු පිහාටුවක් වගේ නේ. ඊටත් වඩා සෑහළුයි. ඊටත් වඩා සෑහළුයි. මට කියන්නේ අර මගේ ඇඟි අර මට අවුරුදු ගානකට පස්සේ මේ අඳුමක් යන්නද කියලා දැන් මට තේරෙනවා. තේරෙනව නේද? නැත්තම් හැම දෙයක්ම තේරෙනවා. නැත්තම් මම අඳුමක් යන්න සරුංගලයක් වගේ. බෙල්ට් එකෙන් තමයි කලිසම තියෙන්නේ. දැන් අද තේරෙනවා නිකන් මේ හඳුන් තියෙනවා ඇඟේ කියලා. කකුල් වලට ගෑවෙනවද මේ කලිසම දැනෙනවා. අද හුස්ම ගන්නවා කියලා දැනෙනවා. අක්කා කියන්නකො පොඩ්ඩක් මෙයා මෙච්චර අවුරුදු 17ක් දුක් විඳානේ. දෙමව්පියන්ට මේ සුවේ දකින්න බැරි වුණා. ලෝකේ පුරා ඇවිද්දා. උත්සාහ කළා. අක්ක රටේ නම් දාන්නේ. අංකා. ඉතින් මේ දරුවා මෙහෙම මල්ලි අවුරුදු ගානකට පස්සේ මාව හමු වෙලා. මෙහෙම අද සුවේ ලැබලා හුස්ම ගන්නකොට දැන්න දේ පොඩ්ඩක් කියන්න. මේ අපි දන්නේ උච්චර කාල මේ මාතෘ දැනෙන උච්චර කාල. නෑ මෙයා ලොකුවට මද්ද්‍රව්‍ය වලට හැබැයි වෙලා කියලා දැනගත්තා අවුරුදු 2ක් 3ක් ඇති. එතකොට පොඩිවට අර ඔය ගංජා තිබිලා එහෙම යාළුවෝ එක ගිහලා එහෙම අහුවෙලා තියෙනවා දැන් අවුරුදු 7-8කට උඩ 10කට විතර උඩ. දෙක තුන නම් දන්නවනේ. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක අද මේ ලබන සුවේ ගැන දැනන්න අත්දැකීම. ඒක ඇත්තටම මට තමයි. මොකද මම සල්ලි හොයලා දෙන්නත්. කන් මට කුඩු ගන්න සල්ලි හොයලා දෙන්නත් ඕන. ඔව්. ඒකට අන්තිම දවස් 10 මේ පොලිසියට අහුණානේ. ගිය මාසේ 10 අහුණා පොලිසියට. මේ දෙසැම්බර් 10. දෙසැම්බර් 19 මෙහෙ ගෙනකන් දවසට 2000 3000 දෙදී මං තියාගත්තා. මං කොහෙලට වහින්න බෑ. මං දෙන්නම් උදේට 2000 සමහරදාට. පොලිසිය නමුනම කැට රිමාන්ඩ් කෙරුවා. නෑ දඩියක් ගහලා. හරි. දඩියක් ගහලා. ඒක ගෙවල ඇවිල්ලා දවස් 10 තියාගත්තා. මම ඊට පස්සේ ගෙදරට කළා තියාගත්තා බෙහෙත් ගන්නකම්. බෙහෙත් ගන්න එනකන් මේ පුංචිගෙන් සල්ලි ලෑස්ති කරගෙන ඒ දේවල්. ඉතින් ඉක්මනට එන්නුනයි කල් ගත්තා. ඉතින් මේ දවස් නෑ අපිට අර දැන් හොයා ගන්න පරිසරේ. ඒක නිසයි සුව වුනේ. ඒක නෙමෙයි නම් සුව වෙන්නේ නෑ. මම ඒ කිව්වා මෙයා මට තැනක් වෙලක් නෑ. එහෙම සුව වෙන්නේ නෑ නේ මම දන්නේ නෑ නේ. දන්නේ නෑනේ. මම හිතන්නේ මට තැන වැඩක් නෑ. මට සුව වෙන්න ඕනේ. මං කොහොමද මේක අල්ලන් යන්න බෑ. ඔයාට මට තව බෑ කරදර ගන්න. මගේ අම්මට තාත්තට දෙන්නටම දැන් අවුරුදු 2ක විතර තිස්සේ නම් අක්කා ඉන්නේ. ඔව්. මොකද අම්මා පැරලයිස් වෙලා හිටියා. ඔව්. එතකොටත් මගේ හැම දෙයක්ම බැලුවේ අක්කා. ඊට පස්සේ තාත්තා පැරලයිස් වුණා. තෝරක් හැම දෙයක් මගේ බත් කටේ වතුර ටික අඳින කලිසමේ සෙට් ටික සියලු දේ බැලුවේ. අක්කා කියන්න කුටින් එකත් එක්ක මේ මෙහිම මෙච්චර දුෂ්කර ජීවිතයක් මෙයත් ඒ ගත කරලා ඉවරයක් නෑනේ. ඉවරයක් නෑ. ඔව් දැන් මෙතෙන්ට ගෙනාවම උකට දෙනෙක් කිව්ව ඕක බොරුවක්. මේ ඕක බොරුවක්. ගන්න එපා බොරුවක්. ඔව් බොරුවක් සල්ලි වේදන් වෙනවා විතරයි. ඔය විදියට කරගන්න බෑ. මේ අයින් එකක් නෑ ඔච්චර කල් කිව්වා නම් එහෙම කියලා තමයි ඉතින් හැමෝම කිව්වේ.
ඒුණට ඉතින් දැන් මෙයාගේ උමනාව තියෙනවනේ. ඒ නිසා ඉතින් මම මෙයාව විශ්වාස කරලා තමයි හැමදේම කළේ. මොහොත ගැන දැන් මේ දරුවා මේ ඉන සුවේ මේ ලැබිලා ඒ කියන්නේ මාරම දෙයක්. ඒක වචන වලට කියන්න බෑ. මෙයා මේ තත්ත්වෙන් ඉඳලා මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙමෙයි. මෙයා ලස්සනට ඇඳ කෙනෙක්, නීට් එකට වැඩ කරපු කෙනෙක්. එකතකින් බැලුවොත් ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ කියන්නේ ජොබ් එකක් නෙමෙයි. වෙල්ඩින්, මෙකැනික්, එතකොට කෑම හදන පැත්තෙන් බැලුවොත් ඒ පැත්තෙන්, මාන පැත්තෙන් බැලුවොත් මාන පැත්තෙන් හැමදේම කරන්න පුළුවන් කෙනෙක්. ඕන කම්පැනි එක ගියොත් ඕන කෙනෙක් වැඩ කරනවා. අංක එකේ ඉන්න කෙනෙක්. මට ඕනේ තැනට එන්න. මොකද මෙයා එළියට බැස්සේ නැහැ, ෂර්ට් එක යට නොකර, සපත්තු දෙක නොදා, බෙල්ට් එක දාන්න නැතුව එළියට බැස්සේ නැති ළමයි. ගිය දවස්වල ගියා නිකන් බාට කැලි දෙකක් දාගෙන. ඒක දෙටින් පොලිස් ආල්තෝ පිටේ ඇඳගෙන. පිස්සෙක් වගේ රවුල කොණ්ඩේ වවාගෙන ගියා. එතකොට ඉතින් මට දුකයි. ඒක ඉතින් ආයේ නෝ කියන්නේ. මට වචන නැහැ. මට ඇත්තටම වචන නැහැ කියලා. Dr. Viraj Pereira.